මම දැක්කා නාමල් කියමින් යනවා මාර වැඩි වෙන්දන සාමාන්‍ය මේ වගේ නඩුවක් අහද්දී අවුරුදු 6ක් යනවා. දැන් අපේ නඩු මාස 6කින් අහනවා කියලා. ඉතින් එතකොට ප්‍රශ්නේ පැහැදිලි. අපේ රටේ මේ අවුරුදු දෙකදී ඉක්කිරීම පිළිබඳ ඇඟට දාඩිය දාන්න පටන් අරන් තියෙන්නේ. නරක හීන පේන්න පටන් අරන් තියෙන්නේ. අප පිටයි සැක පිටයි ඉන්න අපේ රටේ දේශපාලන අධිකාරීන් සහ ඒකට මැදිහත් වෙමින් ඉන්න යම් ඉතාමත් සීමිත කීප දෙනෙක්ට තමයි හීන දාඩිය දාන්න පටන් අරන් තියෙන්නේ. නරක හීන පේන්න පටන් අරන් තියෙන්නේ. නමුත් ජනවරම තියෙන්නේ ඒව ඔක්කොම ඉතාමත් යහපත් සමාජයක් ගොඩනගන්න මැදිහත් වෙන ඉතාමත් පැහැදිලිව ජනාධිපතිතුමත් ඒ වගේම අධිකරණ ඇමතිතුමත් පැහැදිලිව සඳහන් කරමින් යනවා විනිසුරුවරුන්ගේ අවුරුදු දෙකක කාලයේ දික් කිරීම කියලා කියන්නේ ඒක එක සිදුවීමක් විතරයි. සමස්ත විශේෂයෙන්ම නීති ආධිපත්‍යයේ පිහිටීම, අපේ රටේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සහ මේ සමාජය ගුණාත්මක තැනකට පරිවර්තනය කරන සමස්ත ක්‍රියාවලිය ඇතුලේ එකක් තමයි අධිකරණයේ විනිසුරුවරුන්ගේ වසර දෙක දීර්ඝ කිරීම පිළිබඳව තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඒකට ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ ජනවරමට අනුව විවස්ථානුකූලව අපි ඒක කරමින් යනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරාට පස්සේ දවස් 14ක කාලයක් ලැබෙනවා මේ පිළිබඳ යම් විරෝධයක් සනිටුහන් කරන්න. ඊට පස්සේ අධිකරණයට ගියොත් අධිකරණයට අදාළ කරන නිර්දේශ දෙයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ජනවරමට අනුව ඒ අධිකරණයෙන් දෙන තීරණයට අනුව පාර්ලිමේන්තුව ඇතුලේ මේක සම්මත කරලා විශේෂයෙන්ම රටේ ජනතාවට නීති ආධිපත්‍ය පිහිටවන්න. ඒක නිසා ඔබට බිමට ගියොත් නැත්නම් මිනිසුන් ඇහුවොත් ඒ මිනිස්සු ඉතාමත් සතුටින් ඉන්නේ. විශේෂයෙන්ම මේ නීතිය ආධිපත්‍ය පිහිටීමත් ඒ වගේම මේ නීතිය නඩු දීර්ඝ කාලයක් කල් යනවා වෙනුවට ඉතාමත් ඉක්මනින් මේවට අදාළ කරන තීන්දුව తీරන ගන්න ජනතාව බලාපොරොත්තු වෙනවා. යුක්තිය බලාපොරොත්තු වෙනවා.